ගාස්තුව 15%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම කොමිසම නිවේදනය කළේ හෙට සිට මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි. මෙන්න එම පුවත නැවතත්. 2025 වසරේ දෙවැනි අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම කොමිසම නිවේදනය කළේ හෙට සිට මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බවයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළමු අදහස් වෙත අප දැන් යමු යමු. අපේ කමිෂන් සභාව විදුලි ගාස්තු සම්බන්ධ තීරණයකට එළඹියා. ඒ අනුව මේ මාසයේ 12 වෙනිදා සිට 15%කින් විදුලි ගාස්තු සමස්තයක් ලෙස ඉහළ දැමීමට අපි යෝජනා කරනවා. හැබැයි මේකදී මට තව දෙයක් කියන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් 2024 අපි ගත්තොත් පැවති විදුලි ගාස්තුත් එක්ක බලද්දී 15%කින් අපි වැඩි කළා. තාමත් අපේ විදුලි ගාස්තු තියෙන 8%කින් පල්ලෙහා. 2024ත් එක්ක බලද්දී. ඉතින් මේකදී අපි සැලකිලිට ගත යුතු ප්‍රධාන එකක් තමයි විදුලි ගාස්තු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ට විවිධාකාරයේ අපේක්ෂාවන් තියෙනවා. ඒතර එක පැත්තකින් විදුලි බල මණ්ඩලයේ ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන යම් මූල්‍ය ප්‍රශ්න වලට අපි පිළිතුරු දිය යුතුයි. අනිත් පැත්තෙන් මේ විදුලි ගාස්තුව කියන එක අපේ ජීවිතය හා බැඳුණු ප්‍රශ්නයක්. අපේ දිනදා ජීවිතය, අපේ පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය, ඒ වගේම සුළු හා මහ පරිමාණ කර්මාන්ත සියලුම ආයතනවල පැවැත්ම සම්බන්ධ තීරණයක් අපි ගන්න. ඒ වගේම අපි ගත්තොත් ඒ විශාල වශයෙන් දරිද්‍රතාවෙන් පෙළෙන ජන කොට්ටාසවල quality of life, ඒ කියන්නේ ජීවිතයේ ගුණත්වය සම්බන්ධින් තීරණයක් අපි ගන්න. ඉතින් මේ තීරණය ඉතාමත් පරිස්සමෙන් ගත යුතු තීරණයක්. සහ ඉතාමත් සංවේදී තීරණයක් මේ අපි ගන්න. ඒකදී අපි සියලුම පියවරයන් අනුගමනය කරමින් තමයි අදාළ පරිදි අපි අපේ කමිෂන් සභාව 15%කින් මිල වැඩි කිරීමට තීරණය කළා තියෙනවා. අපි හිතනවා ඒක ඉතාමත් සාධාරණ තීරණයක් කියලා. විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරපු කාරණාව තමයි ඒ 2025 වසරේ දෙවැනි අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කරලා තියෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම කොමිසම නිවේදනය කළේ හෙට සිට මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 6:55 අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.